දැන් වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ ඔයාලට ඉතාමත් වාසිදායක මුදලකට මිලදී ගන්න පුළුවන් Toyota Town Ace වෑන් රථ 5ක් ගැන විස්තර. වීඩියෝ එකේ මුලින්ම මම ඔයාලට අරගෙන ආවේ 1992 අවුරුද්දේ ජපානයේ නිෂ්පාදනය කරලා 1997 අවුරුද්දේ රෙජිස්ටර් කරපු 2000cc එන්ජින් ධාරිතාවක් සහිත 59 නම්බර් Toyota Town Ace CR27 Lotto වෑන් රථයක්. මේකේ තියෙන මැනුවල් ගියර් වගේම ෆුවල් ටයිප් එක ඩීසල්. මේ වෑන් රථේ ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, චැසි, පේන්, සීට්, අපොස්ටිං, ටයර්, බැටරි වගේ හැමදේම ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. තව මේකේ එන්ජිමත් සුපිරියටම වැඩ කරනවා වගේම මේක 100%ක් හොඳම ධාවන තත්ත්වයේ තියෙන වෑන් රථයක්. ඒ වගේම මේක දොර හතරේ හයි රූෆ් වෑන් රථයක් වගේම මේකේ තියෙන්නේ 2C මොල්ලි එන්ජින් එකක් කියලත් ඔයාලට කියන්න ඕනේ. ඒ වගේම මේක ඇඩ්ජස්ටබල් රොටේටබල් සීට් සහිත වෑන් රථයක් වගේම මේකේ තියෙන්නේ ෆිට් ග්ලාසස් කියලත් ඉන්ටීරියර් එක සුපර් එක්ස්ට්‍රා කිට් කියලත් අපිට අයිතිකරු දැනුම් දුන්නා. තව මේක තියෙන්නේ ඔරිජිනල් බොඩි පීලි කියලත් ඔයාලට කියන්න ඕනේ. ඊට අමතරව මේක ඩුවල් AC, පවර් ස්ටීරිං, පවර් ෂටර්, පවර් මිරර් වගේ පහසුකමුත් තියෙන ෆුල් ඔප්ෂන් වෑන් රථයක් වගේම මේක සෙන්ටර් ලොක්, රිමෝට් කී ඇතුළු පහසුකමුත් තියෙනවා. ඒ වගේම මේ වෑන් රථය දැන් තියෙන්නේ 3 වෙනි අයිතිකරු ගාව. මේ වෑන් රථයේ ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. මේකේ මුළු මුදලම 45,50,000යි. වාහනේ බැලුවට පස්සේ ඔයාලට මිල ගණන් සාකච්ඡා කරලා වෙනසක් කරගන්නත් පුළුවන්. මේ වෑන් රථය බලනවා නම් ඔයාලට මාතර යටියනට එන්න වෙනවා. එහෙමත් නැත්නම් 0.70 56යි 29යි 205 කියන දුරකථන අංකයෙන් අයිතිකරුව සම්බන්ධ කරගෙන මේ වෑන් රථය ගැන වැඩි විස්තර සාකච්ඡා කරගන්න. අද වීඩියෝ එකේ දෙවෙනියට මම ඔයාලට අරගෙන ආවේ 54 නම්බර් Toyota Town Ace CR27 වෑන් රථයක්. මේකේ තියෙන මැනුවල් ගියර් වගේම ෆුවල් ටයිප් එක ඩීසල්. මේ වෑන් රථේ ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, චැසි, පේන්, සීට්, අපොස්ටිං, ටයර්, බැටරි වගේ හැමදේම හොඳ තත්ත්වයේ තියෙනවා. මේකේ බොඩි පීලි 90%ක් පමණ හොඳ තත්ත්වයේ තියෙනවා වගේම ටයරුත් 70%ක් විතර හොඳ තත්ත්වයේ තියෙනවා. තව මේකේ එන්ජිමත් සුපිරියටම වැඩ කරනවා වගේම මේක 100%ක් හොඳම ධාවන තත්ත්වයේ තියෙන වෑන් රථයක්. ඒ වගේම මේ වෑන් රථයට බොකු ඇලෝ වීල්ස් යොදලා තියෙන්නේ. තව මේකේ පවර් ස්ටීරින් පහසුකමත් AC පහසුකමත් තියෙනවා වගේම Android setup, රිවර්ස් කැමරා ඇතුළු අමතර උපාංගත් තියෙනවා. මේක නිවසේ භාවිතා කරන ලද වෑන් රථයක් වගේම වෑන් රථය දැන් තියෙන්නේ 3 වෙනි අයිතිකරු ගාව. මේ වෑන් රථයේ ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. අයිතිකරු මේ වෑන් රථය විකුණන්න තීරණය කරලා තියෙන්නේ 30,90,000ක මුදලකට. වාහනේ බැලුවට පස්සේ ඔයාලට මිල ගණන් සාකච්ඡා කරලා තව වෙනසක් කරගන්නත් පුළුවන්. මේ වෑන් රථය බලනවා නම් ඔයාලට නිට්ටඹුවට එන්න වෙනවා. එහෙමත් නැත්නම් 0.72යි 64යි 27යි 217 කියන දුරකථන අංකයෙන් වෑන් රථය ගැන වැඩි විස්තර සාකච්ඡා කරගන්න. අද වීඩියෝ එකේ 3 වෙනියට මම ඔයාලට අරගෙන ආවේ 54 නම්බර් Toyota Town Ace වෑන් රථයක්. මේකේ තියෙන මැනුවල් ගියර් වගේම ෆුවල් ටයිප් එක ඩීසල්. මේ වෑන් රථේ ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, චැසි, පේන්, සීට්, අපොස්ටිං, ටයර්,
බැටරි වගේ හැමදේම ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. තව මේකේ එන්ජිමත් සුපිරියටම වැඩ කරනවා වගේම මේක 100% හොඳම දහවන තත්ත්වයේ තියෙන වෑන් රථයක්. මේ වෑන් රථයේ පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. අයිතිකරු මේ වෑන් රථේ විකුණන්න තීරණය කරලා තියෙන්නේ $26ක මුදලකට. වාහනේ බැලුවට පස්සේ ඔයාලට මිල ගණන් සාකච්ඡා කරලා තව වෙනසක් කරගන්නත් පුළුවන්. මේ වෑන් රථය බලනවා නම් ඔයාලට අනුරාධපුරයට එන්න වෙනවා. එහෙමත් නැත්නම් 077යි 64යි 12යි 517 කියන දුරකථන අංකයෙන් අයිතිකරුව සම්බන්ධ කරගෙන මේ වෑන් රථය ගැන වැඩි විස්තර සාකච්ඡා කරගන්න. අද වීඩියෝ එකේ අන්තිමටම මම ඔයාලට අරගෙන ආවේ 252 නම්බර් Toyota Townes වෑන් රථයක්. මේකේ තියෙන මැනුවල් ගියර් වගේම ෆුයල් ටයිප් එක ඩීසල්. මේ වෑන් රථේ ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, චැසි, පේන්ට්, සීට්, අපොස්ටිං, ටයර්, බැටරි වගේ හැමදේම හොඳ තත්ත්වයේ තියෙනවා. තව මේකේ එන්ජිමත් සුපිරියටම වැඩ කරනවා වගේම මේකේ ධාවන තත්ත්වය 85% විතර හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම මේකේ බොඩියත් 85% විතර හොඳ තත්ත්වයේ තියෙනවා කියලා තමයි අපිට අයිතිකරු දැනුම් දුන්නේ. තව මේක 4 wheel සහිත වෑන් රථයක් කියලාත් ඔයාලට කියන්න ඕනේ. ඒ වගේම මේ වෑන් රථයේ ඇලෝ වීල්ස් යොදලා තියෙන්නේ කියලාත් අපිට අයිතිකරු දැනුම් දුන්නා. අයිතිකරු මේ වෑන් රථය විකුණන්න තීරණය කළා තියෙන්නේ හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසායි කියලාත් ඔයාලට කියන්න ඕනේ. මේ වෑන් රථයේ පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. අයිතිකරු මේ වෑන් රථය විකුණන්න තීරණය කළා තියෙන්නේ $47ක මුදලකට. වාහනේ බැලුවට පස්සේ ඔයාලට මිල ගණන් සාකච්ඡා කරලා තව වෙනසක් කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් කැමති නම් මේ වෑන් රථේ මිලදී ගන්න 078යි 77යි 64යි 485 කියන දුරකථන අංකයෙන් හරි 071යි 73යි 22යි 307 කියන දුරකථන අංකයෙන් හරි අයිතිකරුව සම්බන්ධ කරගෙන මේ වෑන් රථය ගැන වැඩි විස්තර සාකච්ඡා කරගන්න.